අසනීප නමුත් කිනම් රෝහලට යා යුතුද යන්න ව්‍යාකූලද? රෝහල්වල ඇති කොරියානු දැන්වීම් පුවරු කියවීමට අපහසුද? තද කැස්ස කිවිසුම් යාම හා සෙම ඇති විට පවුලේ වෛද්‍ය විද්‍යාව 가정의학과, උගුර කන නාසය පිළිබඳ රෝහල 이비인후과, අභ්‍යන්තර වෛද්‍ය 내과, පාචනය දිගටම පවතින විට අභ්‍යන්තර වෛද්‍ය 내과, නිතරම නාසයෙන් ලේ ගැලීම තදින් සිදුවන විට උගුර කන නාසය පිළිබඳ රෝහල 이비인후과, අභ්‍යන්තර වෛද්‍ය 내과, උගුර කන නාසය ආසාදනයෙන් සෙම් ප්‍රතිශ්‍යාව වැළඳුන විට උගුර කන නාසය පිළිබඳ රෝහල 이비인후과, ඔබට නාසය හිරවීම සහ හිස රදය ඇති විට උගුර කන නාසය පිළිබඳ රෝහල 이비인후과, ඇස් බොඳවන විට හෝ බාහිර යමක් ඇසට ඇතුළු වූ විට අක්ෂි වෛද්‍ය 안과, පෙනීම දුර්වල වී ඇස් විඩාවට පත් වූ විට පවුල් වෛද්‍ය 가정의학과, අක්ෂි වෛද්‍ය 안과, අස්ති වේදනාවක් හෝ උළුක්කුවක් ඇති වූ විට විකලාංග රෝග පිළිබඳ රෝහල 정형외과, අත්පා නිතර හිරි වැටෙන විට ස්නායු රෝග පිළිබඳ රෝහල 신경외과, අර්ශස් වැනි තත්ත්වයක් හෝ ගුදමාර්ගයෙන් ආසාධනයක් ඇති වූ විට ශල්්‍ය කර්ම රෝහල 외과, ප්‍රතිශල්්‍ය කර්ම රෝහල 항외과, කාන්තාවන් සම්බන්ධයෙන් ගත් කල පියයුරුවල ගැටිත්තක් හෝ වේදනාවක් දැනෙන විට ශල්්‍ය රෝහල 외과, පියයුරු සම්බන්ධ ශල්්‍ය රෝහල 유외과, එක්වරම හිස් හොරි වැඩිවීම හෝ දදකුෂ්ට ඇතිවන විට චර්ම රෝග පිළිබඳ රෝහල 피부과, ඇගිලි වෙව්ලීම සහ මොහුණේ පැත්තක් හිරි වැටෙන විට ස්නායු රෝග පිළිබඳ රෝහල 신경외과, යටිබඩේ වේදනාවක් ඇතිවන විට ප්‍රසව හා නාරිවේදී රෝහල 산부인과, පිලිස්සුම් තුවාලයක් ඇති වූ විට විකලාංග රෝග පිළිබඳ රෝහල 정형외과, ස්නායු රෝග පිළිබඳ රෝහල 신경외과, චර්ම රෝග පිළිබඳ රෝහල 피부과, ඇස් බොඳවීම අභ්‍යන්තර වෛද්‍ය 내과, සමබරතාවය පාලනය කරගත නොහැකිව ඇදවැටීමට යනවාසේ දැනෙනවා හෝ ස්නායු රෝග පිළිබඳ රෝහල 신경외과, ක්ලාන්තය සෑදී ඇදවැටීමට තරම් කරකැවිල්ල ඇතිවන විට උගුර කන නාසය පිළිබඳ රෝහල 이비인후과, හදිසි තත්ත්වයක් ඇති වූ විට වහාම 119 හදිසි ඇමතුම් ඒකකය අමතන්න.